ඔන්න ඉතින් හැමෝටම සුබ දවසක්. අත ඉතින් ඉරිද දවසේ යාළුවෙක්ගේ ගෙදර එනවා. ටික දුරක් යනකම් පයින් ගමයි තමයි ඉතින් ඔන්න මට එක්කන් යන්න එනවා කිව්වට තාම නැති හින්දා ඉතින් මං එතකන් පයින් එනවා. ඔන්න ඉතින් මම වෙනදා වගේම අදත් පයින් තමයි එන්නේ. දන්නවනේ ඉතින් අපේ යාළුවෝ එන්නම් කියලා කිව්වට එයාලා ඉතින් හැමදාම පරක් වෙනවා. එහෙනම් ඉතින් මං එතකන් මගේ යාළුවෙක්ගේ ගෙදරට පයින් එනවා. එයා ඊට පස්සේ තව කට්ටියක් එනවා. එයාලත් එක්ක තමයි අපි එන්නේ. අද යාළුවෙක්ගේ ගෙදර එන්න කියලා කිව්වා. ඉතින් ඔක්කොටම නෙමෙයි එයා ටික දෙනෙක්ට කියලා තියෙන්නේ. ඉතින් එහෙන ගමන් ඉන්නේ. අද අවුවනක් නැහැ. ඒ උනාට මේ මූණට හැම මාරම රස්නේ. බලන් ඉන්නකෝ ඉතින්. අනේ තාම යාළුවෝ එන්නත් නැහැ. මං ඉතින් එතකන් ඉතින් පාරේ ඇවිද එනවා. ඔන්න ඉතින් මම පයින් හින්දා චූටි කෑමකුත් ගත්තා. අරේලා එනකම් මං ඉතින් යාළුවෙක්ගේ ගෙදර යනවා. ඇවිල්ලා හෙට වෙලා මේක කකා ඉන්නව දැන් ඉතින් එනකන් තාම නෑ අනේ පැය භාගයයි විනාඩි 5යි 10යි කියනවා. තාම එන්න හිතලවත් නැද්ද කොහෙද මම හිතන්නේ. අපේ යාළුවෝ කොහොමද එහෙම තමයි කොහරි යන්න හදන්නේ. ඔන්න ඉතින් අපේ ගමේ හන්දියේ කඩේ මම පෑන් කේකුත් ගත්තා. මොකද ඇවිල්ලා මොන හරි කන්න පුළුවන්නේ. ඒක හින්දා කියලා ඒවා විතරයි තිබ්බේ. ඉතින් මම ඇවිල්ලා යාළුවාගේ ගෙදරට වෙලා ඔය පේනව නේද මං එයත් එක්ක ඉතින් අරේලා එනකන් කරන වැඩ. ෆොටෝ ගහනවා, හැඩ බලනවා. ඉතින් එක විකාර කර ඉතින් අපි දෙන්න ගොඩාරියක් වෙලා හිටියා යාළුවා එනකන්. ඔන්න ඉතින් මම යාළුවාගේ ගෙදර ආවට අපේ අනිත් යාළුවා තාම නැහැ. එයාලා නිකන් කොල්ල වුණාට කෙල්ල වගේ තමයි ලෑස්ති වෙන්න ගත්තාම අපි දෙන්න ලෑස්ති වෙලා දැන් ඉතින් යාළුවා නිකන් බලන් ඉන්නවා. තාම නැහැ. වෙනකන් ඉන්නවා ඉතින් අපි. හවස් අපි දැන් මේ විදිහට ඉන්නේ. දැන් හොඳටම කේන්තිගෙන් ඉන්නේ. පැරලක් තියෙන තවත් නෑ ඉතින්. විනාඩි 5ක් පැය 3ක් ඇදුණා. බලමු ඉස්සරහට. තාම නෑ ඉතින් එතකන් එයාලා එනකන් ඉන්නවා. මේ තව ගොඩාක් වෙලා යයිද දන්නෙත් නෑ. දැන් මග කියනවා ඉතින් මේ අනේ අපේ යාළුවෝ ඔහොමමයි කොහේරි යන්න ගියොත් එහෙමනම් කවදාවත් වෙලාවට එන්නෙම නෑ. සබ්බ දුක්ඛා පමුජ්ජතු. ඔන්න ඉතින් අපේ යාළුවෝ නැති හින්දා අපි දෙන්න අනේ බස් එකක් හම්බෙලා බස් එකට නැග්ගා. බස් එකෙන් ඇවිත් ඉතින් අපි ලොකු දුරක් නැහැ ඇත්තටම. එහෙම බැස්සා. අපි ඔන්න දැන් තමයි බස් එකේ. ඔන්න ඉතින් යාළුවාගේ මල්ලි ඇවිත් හිටියා බයිසිකලේ. මොකද ලොකු දුරක් නැහැ මීටර 500ක්වත් නැති තරම්. දැන් ඉතින් ඔය බහලා එන ගමන් එයාත් එක්ක. දැන් මේ වීඩියෝ එකේ කට්ටිය බලයි මම කොහොමද මෙහෙම යන්නේ? මම එච්චර කොටයිද කියලා බලයි මිනිස්සු. මෙයා එන්නේ බයිසිකල් එක මම පයින් යන්නේ. මගේ කවුද මේ? අශ්වරෝහකයද? ඔය පේනව නේද? එයා එන බයිසිකලේ නැගලා ඔන්න ඉතින් දැන් අපි ආව සර්ප්‍රයිස් කරන්න තමයි හදන්නේ. බලන්නකෝ ඉතින්. වීඩියෝ එක නම් ඇත්තටම ක්ලියර් නැහැ. ඔන්න ඉතින් ඇත්තටම අවුරුදු 2ක් විතර ඒ වගේ ඇති 2.5 වගේ තමයි අපේ යාළුවා අපිට හම්බෙන්නේ. එයා ටිකක් ලැජ්ජයි. අද යාළුවෝ ටික දෙනෙක්ට එන්න කියලා එයා පාටි එකක් දෙනවා එයා ගන්න. ඉතින් අපි ඒකට තමයි අද ආවේ. හැබැයි එදින්නම් ඉතින් 12ත් පහු වෙලා. මොකද අපේ යාළුවෝ එනකන් අපි හිටියානේ. ඒක හින්දා. ඉතින් ආවට පස්සේ අපි ඉතින් ඔය කියවා හිටියා. මොකද සෑහෙන කාලෙකින් තමයි හම්බුනේ අපි. මේ ඉන්නේ අංජු. යා හරි ලැජ්ජයි. ඔන්න ඉතින් යාළුවත් එක්ක ඉතින් අපි එළියට වෙලා අනිත් අය එනවද නැද්ද කියලා අහනවා. කෝල් ගන්නවා. ඉතින් අපි පාරට වෙලා යාළුවා ගෙදර තියෙන්නේ පාරට ගොඩාක් කිට්ටුයි. ඉතින් ඔය පේනව නේද අපි ඉතින් එතකන් එයාලා එනකන් ඔය පාරට වෙලා මග බලාගෙන ඉන්නවා කියවා ඉන්නවා. තාම නෑ ඉතින් ගොඩාක් වෙලා ගියා. අපි ගෙදර ඇවිත් ඉන්නේ. මේ අපේ අනිත් යාළුවා පේනව නේද? අරේලා තාම නෑ. එනකන් ඉතින් අපි
ඔන්න ඉතින් අරේලා එනකන් අපි එළියට වෙලා කතා කර පුටුත් තියාගෙන ඉතින් කරන්න වැඩකුත් නැහැනේ අපිට වෙන. එක එක කැම જાති කකා ඉතින් තුන්දෙනා කතා කර හිටියා. මොකද ගොඩාක් කාලෙකින් අවුරුදු ගානකින් දැන් මමයි සිතුයි හම්බුණාට මගේ අනිත් යාළුවලා දන්නවනේ. එයා හම්බුණාට අනිත් එක්කෙනාව නම් හම්බුනේ සෑහෙන කාලෙකින්. සෑහෙන කාලෙකින් කියන්නේ අවුරුදු 2ක් විතර ඇති. 2ක් ඒ වගේ ඇති. මොකද පාසින් අවුට් එකට ගිය දවසෙන් පස්සේ ඉඳන් මං එයාව දැක්කෙම නැහැ. මේ දැන් ඔය අපේ යාළුවා ආවා 2ට විතර ඇති එද්දී මේ ඕන්න ඉතින් ඔය කට්ටිය ඇවිල්ලා දැන් ඔය ගේ ඇතුළට යනවා. අපි එතකන් ඉතින් එළියට වෙලා වාඩි වෙලා හිටියා. ඊට ඉතින් එයාලත් එක්කත් කතා කර හිටියා. කොල්ලොන් ඉතින් ෆොටෝ එකක් වීඩියෝ එකක් එහෙම ගන්න හරි අමාරුයි. අනේ ඇත්තට මාට සතුටුයි යාළුවෝ ගොඩාක් කාලෙකින් තමයි අපිට මේව හම්බුනේ. මේ ඒක කියාගන්න බැරි තරම් සතුටක්. මොකද හිතා ගන්න බෑ. අර යාළුවෝ ඉද්දි එතන මාරම ෆන්. ඒක ඔයාලටත් තේරෙනව ඇති. හරිම ෂෝක් ඉතින් ඇත්තටම. දැන් අපි ඔය නාචදු වැවට එහෙම එන්න තමයි කතා වෙන්නේ. මෙයාලා බොහෝම අමාරුවෙන් තමයි ඉතින් අපි කැමති කරගෙන අපි දැන් නාචදු වැවටයි. කොළඹ යන්න. අයකොද අපි මිහින්තලේ ඉන්න හදන්නේ. ඊට පස්සේ තන්තිරි බලේනවා. නිකිව බයික් එකේ ඉන්න. ඔන්න ඉතින් අපි කොහොම හරි කැමති කරගෙන යාළුවත් එක්ක නාචදු වැවට ආවා. දැන් ඔය එන ගමන් තමයි ඉන්නේ අපි කට්ටියම වීල් එකේ ආවේ. මමයි සිතුයි ඉස්සරහා තමයි ඉතින් දෙපැත්තේ වාඩි වෙලා ආවේ. මේ අනේ හරි ෂෝ. මේ හරි ලස්සනයි. මං දෙවනි පාරට තමයි ඔය නාචදු වැවට ආවේ. ඒත් අපි අර ඇතුළට ගිහිල්ලා ගොඩාක් හිටියේ නැහැ. ටිකක් වෙලා ඉඳලා ආවා. මොකද ලොකු ටයිම් එකක් අපිට තිබුණේ නැහැ. මෙයාලා ඉතින් පරක්කු වෙලානේ. ඒක හින්දා දැන් ඉතින් ඔය අපි කට්ටියම මේන ගමන් ඉන්නේ සින්දුත් දාගෙන ඉතින් එව්වත් අහහා හරි ආතල් එකේ එනවා ඉතින්. මේ සෑහෙන කාලෙකින් තමයි අපි නිකන් අර දුර ට්‍රිප් එකක් යනවා වගේ තමයි ඒකේ ආවේ. මේ ඒ තරම් සතුටුයි අපිට. මේ මොකද සෑහෙන කාලෙකින් ඉන්නේ ඇත්තටම ඉතින් හම්බුනේ. දැන් ඔය එන අතරමඟදී ඉතින් චුටි වීඩියෝ ටිකක් මම ගත්තා. දැන් ඔය නාචදු වැවට අපි ඇවිත් ඉන්නේ. මේ පේනව නේද? හරි ලස්සනයි. දැන් ඔය ඇවිල්ලා අපි අර පැත්තට එන්න තමයි හදන්නේ. අපි නාචදුව වැවට ආවා. මේ මම බයෙන් එන්නේ. මේ හරි බලන්නකො. මේ වතුරක් තියෙනවා ගොඩක්. දැන් අපි නාචදුව වැවට ඇවිල්ලා පොඩ්ඩක් වෙලා ඉතින් ඉන්නවා. නිකන් අපි ඉතින් ඔන්න ෆොටෝ එහෙම ගහනවා. ඔන්න ඉතින් ඇවිල්ලා දැන් ඉතින් ඔය යාළුවෝ තැන් වල ඇවිදිනවා. අපිත් ඉතින් ඔය එක තැන් වලට එලා ෆොටෝ ගහනවා, වීඩියෝ කරනවා. හරිම ලස්සනයි නේ. ලොකු වැවක් ඇත්තටම මාරම ලස්සනයි ඉතින්. නාචදුව වැවට ආවා. පේනවනේ. අතන ඉන්නව දෙන්නේ. ඔන්න ඉතින් ඇවිල්ලා කට්ටිය ෆොටෝ ගන්නවා, වීඩියෝ කරනවා. ඊට පස්සේ ඉතින් අපි කට්ටියම වීල් එක ළඟට ඇවිල්ලා අපි ආවේ ඔක්කොම වීල් එකේ. කට්ටියම ආවේ එකේ කතා කර ඉන්නවා. හොඳ යාළුවෝ ඉන්නවා. සමහර කට්ටිය කියනවා ඔහම කොල්ලෝ හස්සේ කරන්න එපා. යාළුවා මෙහෙමයි කියලා. හැබැයි ඇත්තටම මට නම් ඉන්නේ මාරම රත්තරන් වටින යාළුවෝ ටිකක්. උදව්වකදී විතරක් නෙමෙයි ඕනෙම දෙයකදී හොඳ දේවල් වලදී විතරක් නෙමෙයි කරදරයකදී වුණා ඕනෙම වෙලාවක මේ අර කියපෝ ෂණික වෙන යාළුවෝ ඒ තරම් හොඳයි. අනික ගැහැන් ළමයි අපි කෙල්ලෝ හැමින්නේ මාර විදියට යාළුවා අපිව ආරක්ෂා කරනවා කියලා හිතෙනවා. ඒ තරම් මේ මාරම සේෆ්ටි යාළුවත් එක්ක ඇත්තටම මේ ඒ වගේම මාරම හොඳ යාළුවෝ සෙට් එකක් තමයි ඉතින් අපිට ඉන්නේ. ඔය බලන්න. උඹ අනිත් පැත්ත වලගනේ. පාටෝ ඵලයක්. මේ වීඩියෝ අනේ මං යාළුවා ටිකව මගේ ෆොටෝ ගහන්න කියලා. මේ බලද්දි ෆොටෝ ගහන්නේ නැක්ෂන් වලින් යාළුවා වීඩියෝ කරනවා. ඉතින් අපි ඊට පස්සේ ආයා යාළුවාගේ ගෙදර ඇවිල්ලා
කෑම කන්න තමයි හදන්නේ. ඉතින් මම නම් කෑම බෙදාගෙන ආපු ගමන් කෑවා. මොකද ඊමට ඉන්න බෑ බඩගින්න හිටියේ. අතරට ඉතින් කොල්ල පොඩි පාටියකුත් දැන්. නිවා බඩ ගන්නයි හලෝයා. ඔය පේනවා නේද? අයියෝ වරෙන් පොත්තබන් ඕකේ බේ කයිස මේවත් එල්ලේ නිලු බෑ නැවිලත් ඉන්නේ අපේ සුමනේ ෆොටෝ ගහනවා. නිලු තමයි ෆොටෝග්‍රැෆර්. මොකද කරන්නේ? අනේ මට බයයි හිටගෙන ඇවිදින්න. මං ඒකයි ඔය බඩ ගාගෙන වගේ ඇවිදන් ඉන්නේ. ඊට පස්සේ ඉතින් ඔය නම් තියෙන මගේ යාළුවෝ ඔය චූටි ගත්ත වීඩියෝ ටිකක් දාලා මම දැන් ඉතින් අපි ඔය වෙද්දී මං ඇවිල්ලා ඉන්නේ යාළුවාගේ ගෙදර. ඉතින් කෑම කාලා එන්න ඕනේ. මොකද ගොඩාක් වෙලා ඉන්න බෑ. අපි එහෙන් ඉඳි 6ක් පහු වෙලා. මොකද අපිට ගෙදර එන්න ඕනනේ. ඊට පස්සේ ඉතින් ඒ අතරට ඔය ගත්ත වීඩියෝ ටිකක් නාච්චදෝ වැවෙයිදී යාළුවාගේ ගෙදර ඇවිල්ලා කෑම කාලා ටිකක් වෙලා කතා කර ඉඳලා ටිකක් වෙලා නම් නෙමෙයි ගොඩාක් වෙලා කතා කර හිටියා. කතා කර ඉඳලා ඊට පස්සේ ඉතින් ආයෙත් ඉතින් එක යාළුවෙක් එක්ක ආවා. මොකද ඉතින් දවස ඉවරයි ඇත්තටම. ගෑල් ළමයිට ඉතින් ගොඩාක් වෙලා ඉන්න බෑනේ. ඒක හින්දා ඉතින් ආවා. මේ හරිම සතුටුයි යාළුවොත් එක්ක මෙහෙම ගත කරන්න හම්බෙන එක ගැන මාරම සතුටුයි ඉතින්. මේ ඇත්තටම හරිම ෂෝ. අපේ හැඩ හොඳ නැතිනම් පස්සෙන්නේ එන්නේ බොරුවට බිහිලු නොකර මෙහෙන් දුවලා යන්නේ මා ඔබට ගැලපීම ආදරේ තියෙනවනම් ඇයි ඔබ බොරු කරලා මා හදරිද වන්නේ. ඔන්න ඉතින් දුකෙන් උනන්තද දවස් ඉවරුණා. යාළුවොත් එක්ක ලස්සන හවස් වරුවක් අපි ගත කරා. ඉතින් ආයෙත් අපි ඉක්මනට හම්බෙනවා කියන ප්‍රාර්ථනාවෙන් අදට සම දුන්නා. ඉතින් ඔයාලටත් හැමෝමත් එක්ක පුළුවන් හැම වෙලාවෙම සතුටින් ඉන්න කියලා හරි ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ආදරේ.